විහාරස්ස දායක සභාව ඊටම සත්භාවයෙන් එකමුතු වී මේ උතුම් පුණ්‍ය කර්මය සංවිධානය කරනු ලබන්නට යෙදුණා. මෙවර උතුම් සෑරජානන් වහන්සේ වෙනුවෙන් මේ පුණ්‍යෝත්සවය සංවිධානය කරන්නට යෙදුනේ වෙහෙර වහන්සේට ආලෝක පූජාවන් පුෂ්ප පූජාවන් පවත්වමින් ශබ්ද පූජාවන් පවත්වමින් උතුම් වූ අටපිරිකර දහසක් පූජා කිරීම වෙනුවෙන් ඒ සඳහා අප විහාරස්ථානයේ දායක කාරක සියලු දෙනා ඊතා සත්භාවයෙන් යුක්තව අප වෙනුවෙන් ඒ කටයුත්තේදී ඉමහත් දායකත්වයක් දක්වන්නට යෙදුණා. එනිසා ඒ හැම දෙනාගේම සහසම්බන්ධතාවයෙන් අපේ විහාර භූමියට පැමිණ සිටින සදහැවත් ඔබ සියලු දෙනාම ඊටාම කාරුණිකව පිළිගන්නා බව මේ මොහොතේදී අපි බැති සිතින් යුක්තව සිහිපත් කරනු ලබනවා. ඔබට මේ වන විට දැක ගන්නට ලැබෙනවා මේ දර්ශනීය අටපිරිකර රැගත් පෙරහැර ශබ්ද පූජා මැදෙහි විහාර භූමියට වැඩම කරවන ආකාරය විහාර භූමියේ සිටින සදහැවත් ඔබ සියලු දෙනාද ඒ පෙරහැරෙහි අවසානයේට එකතු වන ලෙස කාරුණිකව සිහිපත් කරනු ලබනවා. හොඳයි පින්වත්නි, අපි කවුරුත් තව ස්වල්ප වේලාවකින් මේ සියලු අනුස්මරණීය කටයුතු සිහි ගන්වමින් මෙහෙර වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන අටපිරිකර දහසක ඒ මහා පූජා පින්කම ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. සියලු දෙනාම සාදුනාද පවත්වමින් තෙරුවන් ගුණ සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති.
බුදු ගුණ සජ්ජායනා කරමු. සාදු සාදු. සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති
විහාර භූමියේහි ඉඩ පහසු ස්ථානවල වාඩිවන ලෙස කරුණාවෙන් මතක් කරනවා. වැඩම වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හලාවත ජයබිම ශ්‍රී සාම විහාරස්ථානයේ විරාජමාන වැඩ සිටින ශ්‍රී සාම සෑරදුන්ගේ 7 වෙනි සංවත්සර මහා පූජෝත්සවයේහි 2026 වර්ෂය තුල අපි සිදු කරනු ලබන අටපිරිකර දහසක් පූජා කිරීමේ මහා පින්කමේ කටයුතු උතුම් පූජාව පැවැත්වීම සඳහායි මේ සෝදානම. ඒ සඳහා ඊටාම ගෞරවයෙන් යුක්තව අප ආරාධනා කරන්නට යෙදුනේ මේ උතුම් වෙහෙර වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් අනුශාසනා කරන්නට යෙදුණු ගරුකටයුතු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටමයි. එනිසා ඔබ කවුරුත් උන්වහන්සේව ඉතාම හොඳින් හඳුනනවා. තිස්සෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති හලාවත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු හිටපු සභාපති තැන්පත් අවසරයි අස්මදාචාර්ය ආදාවල්පති සීලවංශාභිධාන ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊටාම කරුණාවෙන් යුක්තව අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාලා ගරු කටයුතු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊටා ගෞරවයෙන් යුක්තව පාදාභිවන්දනයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කරමින් අපි කවුරුත් සාදුනාදයක් පවත්වමු. හොඳයි, මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ පින්කමේ පූජාව පැවැත්වීම සඳහායි. මේ උතුම් වෙහෙර වහන්සේ ඉදිකිරීමේදී කටයුතු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා, ඒ වගේම එවකට විහාරයේ වැඩ සිටිය පූජනීය අවුලේගම විමලසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නායකත්වයේ මඟ පෙන්වීම, ඒ වගේම එවකට උපසභාපති ධූරයේ දරන්නට යෙදුණු ඩී.එම්. හේමරත්න දිසානායක මැතිතුමා, ඒ වගේම ඒ දායක සභාව, ඒ වගේම ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන් මේ හැම කෙනෙක්ගේම සුවිශාල උපකාර මැද ඒ කටයුතු සිදු කරන්නට යෙදුනේ. ඒ සෑම කරුණක්ම නැවත නැවතත් මතක් කරමින් මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා ගරු කටයුතු ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනා කිරීමට. ඒ සඳහා දායක සභාවේ ගරු සභාපති හැමිල්ටන් මාර්සිංහ මහත්මයාට කාරුණිකව අපි සිහිපත් කරනවා. සාදු නාදයක් පවත්වලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සංපුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ගරු කටයුතු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේහි හිටපු කතිකාචාර්ය දුරන්දර ඒ වගේ මුන්නේශ්‍රම තුමුල් සෝම පිරිවෙනෙහි පරිවෙනාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ ශිෂ්‍යවර හොරවඩුන්නේ ගම සුමනසිරි ස්වාමින් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ජයබිම ශ්‍රී සාම විහාරත්ත දායක සභාවේ නිලධාරි මහත්මා මහත්මීන් ප්‍රධාන මේ මාහැඟි අවස්ථාවට සම්බන්ධ වෙන ඒ වගේම දායකත්වයේ දරන කාරුණික වාසනාවන්ත පින්නතුණි පින්නතියනි ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ සිහිපත් කළා වගේ 2018 වසරේ මේ චෛත්‍යයේ චෛත්‍යරාජන් වහන්සේගේ වැඩ නිම කරලා ජනතාවගේ වැඳුම් පිදුම් සඳහා ඉඩකඩ සලසලා දෙන්නට යෙදුණා. විශේෂයෙන් මගේ අනුශාසකත්වයෙන් ඒ වගේම එවකට විහාරස්ථානයේ වැඩ විසූ අපේ ශිෂ්‍යවර විමලසිරි ස්වාමින් වහන්සේ අවුලේගම විමලසිරි ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් මේ චෛත්‍යරාජන් වහන්සේ ඉදි කරන්නට යෙදුණා. උන්වහන්සේ බොහෝ දුරට මේ සඳහා කැපවීම සිදු කරන්නට යෙදුණා. අද මේ අවස්ථාවට නැති වුණත් උන්වහන්සේ බොහෝම කෘතවේදීත්වයෙන් අපි සිහිපත් කරන්නට කැමති වෙනවා. ඒ වගේම මේ පූජාව ගැන සඳහන් කරනකොට එදා අපේ රජවරු ඒ වගේම ඇමතිවරු බොහොම ගෞරවයෙන් යුතුව බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පූජාව පවත්වන්නට යෙදුණා. මේ පූජාවට කියලා කියන්නේ ගිරි බණ්ඩ පූජාව කියලායි කියන්නේ. ගිරි කියන්නේ පර්වතයට. ඒ වගේම බණ්ඩ කියලා කියන්නේ බහඬ කියන එකයි. ඒ කියන්නේ පර්වතයක් තරම් උසට බහඬ පූජා කිරීමට කියනවා ගිරි බණ්ඩ පූජාව කියලා කියනවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අබපියල්ලක් තරම් වුවත් අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සලකාගෙනයි වැඳුම් පිදුම් සිද්ධ කරන්නේ. ඒ වගේම අබපියල්ලක් තරම් වුවත් ඒ ධාතුන් වහන්සේලා උදෙසා යම් කෙනෙක් යම් කිසි පුද පූජාවක් සිද්ධ කරනවා නම් ඒක ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් හැටියටයි සැලකෙන්නේ. ඒ වගේම යම් කෙනෙක් එදා ජීවමාන බුදුරජාණන් වහන්සේට යම් කිසි පූජාවක් සිද්ධ කරලා පිනක් සිද්ධ කරගත්තා නම් ඒ පින නොවඩුවම සිද්ධ වෙන බව තමයි දේශනාවල සඳහන් වෙන්නේ. දීර්ඝ අනුශාසනාවක් කරන්නට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් විහාරස්ථානයේට අද දවස ලොකුම ආලෝකයක් විශේෂයෙන් සෙනග නැත්නම් ජනතාව ගැවසීම හරිම අලංකාරයි. ඒ වගේ විසුතුරු විදියට ආලෝක පූජාව නැත්නම් ඒ ආලෝකය ලැබලා දීලා තියෙනවා බලු පැල් ඇදලා. ඉතින් විහාරස්ථානයේ වෙනදා නැති අලංකාරයක් තියෙනවා. ඒ තුලින් ජනිත වෙන්නේ කුමක්ද? ශ්‍රද්ධාවයි ජනිත වෙන්නේ. ඒ දිහා බලනකොට හදනකොට ශ්‍රද්ධාව හිත තුළ ජනිත වෙනවා. ඉතින් එහෙමනම් ශ්‍රද්ධාව අනිවාර්යෙන් අප තුළ ඇති කරගන්නට ඕන දෙයක්. විශේෂයෙන් මාර්ගඵල ගැන සඳහන් කරනකොට පළවෙනි මාර්ගඵලය තමයි සෝහාන් මාර්ගඵලය කියලා කියන්නේ. සෝහාන් මාර්ගඵලය සාක්ෂාත් කර ගන්නට ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව ගැන සඳහන් කරනකොටත් මේ ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ තමයි අමෝලික ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව. අපි එහෙමනම් ඇති කර ගන්නට ඕනේ මොන වගේ ශ්‍රද්ධාවක්ද කියන එක අපි දැන ගන්නට ඕනේ. එහෙමනම් අමෝලික ශ්‍රද්ධාව නොවේ අපි ඇති කර ගන්නට ඕනේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධාව. නමුත් අමෝලික ශ්‍රද්ධාව සෙලවෙන ශ්‍රද්ධාව. බොහොම ඉක්මනින් පහදිනවා, බොහොම ඉක්මනින් කලකිරෙනවා. සියල්ලක්ම අතහරින ස්වභාවය තමයි අමෝලික ශ්‍රද්ධාව තුළ තියෙන්නේ. ඒ නිසා නියම ශ්‍රද්ධාව අපි ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන ආකාරයට පින් කරනකොට අපට අපේ සිත තුළ යහපත් දේවල් කරනකොට ඇති වෙන්නේ ප්‍රසන්න වූ සිතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ චිත්තං පුනාතීති පුඤ්ඤං. සිතේ ඇති වෙන පිනායන භාවයම තමයි ශ්‍රද්ධාව හැටියට බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් පින හැටියට දේශනා කරන්නට යෙදුනේ.
ඉතින් දීර්ඝ වශයෙන් කාල වේලාව ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට අනුශාසනා කරන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ශිෂ්‍යවර ගරු කටයුතු පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන ඒ කුඩා ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අප විහාරත් දායක සභාවේ සියලුම දායකාර්කාදී පින්නතුන්ටත් ඒ වගේම මේ මොහොතට සම්බන්ධ වෙන ඒ වගේම දායකත්වයේ දරන සියලුම පින්නතුන්ටත් ඒ වගේම මේ මොහොතට සම්බන්ධ නොවුනත් ඔබගේ පවුලේ අනිකුත් සියලුම සමාජික සමාජිකාවන්ටත් විශේෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේ දුවා දරුවන්ටත් සෙත සාන්තිය සුවය සාහනය සැනසීම සරුව ආරක්ෂාව ළඟා කර ගන්නට උවදුරු අපල උපාද්‍ර දුරු කර ගන්නට ඒ වගේම කායික සෝය සහ මානසික සෝය නිදුක් නිරෝගී චිරජීවනයේ ළඟා කර ගන්නටත් ඔබ සිතන පතන බලාපොරොත්තු වන කරන කියන සියලුම යහපත් කටයුතු සාර්ථක කර ගන්නටත් විශේෂයෙන් මෙවර ඒ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ විභාගයට හොඳින් මුහුණ දීලා ඒ තුලින් උසස් වූ ප්‍රතිඵලයන් ජයග්‍රහණයෙන් අත්පත් කර ගන්නටත් කාය චිත්ත පීඩාදිකින් තොරව බොහෝ කාලයක් සුවසේ ජීවත් වීමේ වාසනා භාග්‍යම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි එහෙමනම් අපි හැමදෙනාම එකට මේ විදිහට තුනුරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධෝ ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකත් සාති සාදු සාදු සාදු. හොඳයි මා සමගම මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙත් සතුරන් නැති කළසේක සියලු පාපයන්ගෙන් මිදුණුසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා
සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහාචාරියය පාරමී පුරණ සමයේ අඹුදරුවන් දන් දුන්සේක මහරජ දන් දුන්සේක ඇත්නුපුටා දන් දුන්සේක බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහාචාරියය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමී වූ මගේම බුදුමෙනියන් වූ මගේම බුදු පියාණන් වූ මොහොඳුරට ලහිරු මණ්ඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාතනාත වූ අසරණ සරණ වූ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට මෙම සියලුම පූජාව පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 සද්ධාය සංපදිප්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං පසං මధుරං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම නාගවල්ලි දලුපේතං චුන්න පූග තාං බූලං පතිගන්හාතු සතං පූජේමි දංජිනෝ වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනිං දත්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන පුම්පං මිලායාති අතයි ධම්මි කායෝ තතයාති විනාශ භාවං අදිවාසේ තුනෝ බන්තේ පරික්කාරං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම සාදු සාදු සාදු. හොඳයි.
මං කිව්වයින් පස්සේ මේ පාඨයන් කියලා සියලු දෙනාම මේ පූජාවට සම්බන්ධ වෙමු. හොඳයි මේ පාඨයන් කියන ඕබාසිතස්සි මං ලෝකං සත් ධම්ම වරරං සියා දීපේනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං ශ්‍රී සත් ධර්ම සංඛ්‍යාත උත්තම රත්නි ධාරාවෙන් මේ ලෝකය ආලෝක කළා වූ ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රී සාරික ධාතුන් වහන්සේලා නිදහිත චෛත්‍ය රාජයාණන් වහන්සේට මෙම පහන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වේවා. ඕබාසිතස්සි මං ලෝකං සත් ධම්ම වරරං සියා ධූපේනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං මේ මුළු තොන් ලොවම සිසිල් සුවඳින් සුවඳවත් කළා වූ තිලවට තිලක වූ කරුණා නිදාන වූ සමන්ත භද්‍ර වූ මාගේ බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා මෙම සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වේවා. ඕබාසිතස්සි මං ලෝකං සත් ධම්ම වරරං සියා උදකේනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං සියලු සත්වයින්ගේ සිත් සතං හදවත් සිසිල් කළා වූ අනන්ත වූ ලෝකනාථයාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා මෙම සිසිල් වූද මනහර වූද සිසිල් පෑන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වේවා. ඕබාසිතස්සි මං ලෝකං සත් ධම්ම වරරං සියා ගිලාන පච්චයේන පූජේමි ධම්ම රාජස්ස චේතියං සියලු සත් ලෝවැසියන්ගේ
කෙලෙස් මර දුරු කරලීම සඳහා ඊතා සුන්දර ලෙස අර්ථවත් ලෙස දේශනා කළා වූ සරුවඥයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කොට සාදන ලද මහා සෑරදුන් උදිසා ප්‍රණීත උද රසවත් නුද මිහිරි උද සිසිල් ගිලන්පස සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා ඕබාසිතස්සි මං ලෝකං සත්ධම්ම වරරං සියා තං බුලේනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං සියලු සත්වයින්ටම වෙනසක් නොකට කියන පරිදිම කරන්නා වූද මහත් වූ යසස් ඇත්තා වූ ඒ භාග්‍යවත් වූ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදහිත සෑරදුන් වහන්සේ උදෙසා මෙම දෙහෙත් සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා ඕබාසිතස්සි මං ලෝකං සත්ධම්ම වරරං සියා කුසුමේනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං අනන්ත ගුණ නැමති වරණය ඇත්තා වූ සුන්ද සීල සුගන්ධයෙන් යුක්ත වූ සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ ධාතු චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා මෙම මල් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා ඕබාසිතස්සි මං ලෝකං සත්ධම්ම වරරං සියා පරික්කාරේනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං සියලු සත්වයින් සංසාර දුකින් අත මුදවාලු මාගේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක කෙලෙත් සතුරන් නැති කළසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා
ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේයින් අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේගේ තේත්තානාන ගුණයන්ගෙන් සමන්විත වූ සේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා මෙම අටපිරිකර පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වේවා. සාදු සාදු සාදු. හොඳයි මේ පාඨයන් කියන්නේ චෛත්‍ය වන්දනාව සඳහා. වන්දාමි චේතියං සම්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං. වන්දාමි චේතියං සම්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං. වන්දාමි චේතියං සම්බං සබ්බඨානේ ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං. යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං. ඉමේ තේ මහා බෝධි ලෝකනාතේන අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං ච අනින් නිසං තතියං චං කමනං සෙට්ටං චතුත්තං. පංචමං අජපාලං ච මුචලින් දේන සත්තමං රාජායතනං වන්දේතං මුනි. ඉන්ද්‍රනීල වන්න පත්ත සේසකන්ද සත්තුනෙත්ත පංකජාබි පූජිතග්ග. අග්‍රබෝධි නාම වාම දේව රුක්ක සන්නිබං තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා. සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම අපි මේ අවස්ථාවේදී ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන් අපේ විභාගයට යන දරුවන්ට විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ පඬිත් ආමඳුරන් වහන්සේ මේ දිනවල බෝධි පූජා දරුවන්ට පවත්වන්නට ඇති. ඒ නිසා බෝධි පූජාවක් වශයෙන් අපි මේ කටයුත්ත නොකලත් අපි මේ අවස්ථාවේදී සෙස්සාන්තිය මේ විදිහට කියවනවා. ඉතින් එය මේ අවස්ථාවේදී බොහොම හොඳින් මම කිව්වයින් පස්සේ කියවලා ආශිර්වාද ලබා ගන්න හැටියට සියලු දෙනාටම අපි මේ අවස්ථාවේදී බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. අරහං බුදු ගුණ බලයෙන් කියන්නේ සිත සුවපත් වී බොහිමි සෙවණේ සැනසුම් සුවයගෙනේවා. සම්මා සම්බුදු ගුණ බලයෙන් උවදුරු දුරු වී බොහිමි සෙවණේ සැනසුම් සුවය දැනේවා.
විඤ්ඤාචරණේ බලයෙන් නුවණැස පෑදී බෝහිමි සෙවනේ සිව්සස් නැන පෑදේවා සුගතෝ බුදු ගුණ බලයෙන් ලෝභිය දුරු වී බෝහිමි සෙවනේ යන මග සිසිල රැඳේවා ලෝක විදු ගුණ බලයෙන් ලෝභිය දුරු වී බෝහිමි සෙවනේ ලෝතතු මට වැටහේවා පුරිස ධම්ම සාරති ගුණ බලයෙන් දූ දරුවන් හට බෝහිමි සෙවනේ ගත හිත සුවය දැනේවා සත්තා දෙව් මිනිස් ගුණෙන් අපල උපද්‍රව දුරු වී බෝහිමි සෙවනේ මාගත හිත සුව වේවා මහා බුද්ධ ගුණ බලයෙන් සත්තා දෙව් මිනිස් ගුණෙන් අපල උපද්‍රව දුරු වී බෝහිමි සෙවනේ මාගත හිත සුව වේවා සත්තා දෙව් මිනිස් ගුණෙන් අපල උපද්‍රව දුරු වී බෝහිමි සෙවනේ මාගත හිත සුව වේවා මහා බුද්ධ ගුණ බලයෙන් අමා නිවන් සුවය සදන බෝහිමි සෙවනේ තුන් සිත නිවී සැදේවා භගවා බුදු ගුණ අනුහස දැනේ සදා කල්හි සිතට සාදු සාදු බෝසෙවනි සිසිල ගෙනේවා සාදු සාදු බෝසෙවනි සිසිල ගෙනේවා සාදු සාදු බෝසෙවනි සිසිල ගෙනේවා සාදු 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 මම මුලින් මතක් කළා වගේ ගෞරවනීය පේශිෂ්‍යවර පඬිතාම්දුරන් වහන්සේ ප්‍රදාන සියලුම අපේ පොඩි ස්වාමින් වහන්සේලා ප්‍රදාන සියලු දෙනාටත් ඒ වගේම විහාරත්ව දායක සභාවේ සියලු පින්නතුන්ටත් මේ මොහොතට සම්බන්ධ වෙන සියලු දෙනාටත් පූජාවේ දායකත්වයේ දරන සියලු දෙනාටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් මුලින් මතක් කළා වගේ විභාගයට පෙනී සිටින දුවා දරුවන්ටත් ඒ ප්‍රාර්ථනා කළ සිත සාන්තිය නෝඩුවමත්පත් කරගන්නටත් විභාගයේ තුලින් උසස් වූ ජයග්‍රහණයන් ප්‍රතිඵලයන් අත්පත් කරගන්නටත් ඒ වගේම කාය චිත්ත පීඩාදිකෙන් තොර බොහෝ කාලයක් සුවසේ ජීවත් වීමේ වාසනා භාග්‍යම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි එහෙමනම් මා කියවන මේ පාඨයන් කීමේ මේ විදිහට අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අප කළ සියලු පින් දෙවියන්ට අත් වේවා දිවුණු කරගෙන දෙව් සැප
දෙවියෝ අප රකීවා අහසෙහි හා බිමෙහි වසනාතෙදති දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෝසසුන් සුරකිත්වා අප සැවොම සුරකිත්වා ඉත්තාවතාච අම්මේහි සංපදං පුඤ්ඤ සංපදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්ස සුඛාලේන සස්ස සංපත්ති පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු. හොඳයි ඊළඟට අප කළ සියලු පින් මියගිය අපේ මව්පියෝ අනුමෝදන් වෙත්වා සැප සංපත් ලබත්වා අමා නිවනින් සැනසෙත්වා අප කළ සියලු පින් මියගිය අපේ නෑයෝ අනුමෝදන් වෙත්වා සැප සංපත් ලබත්වා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සාදු සාදු සාදු. අප කළ සියලු පින් මෙත් බෝසතාණන් වහන්සේ අනුමෝදන් වෙත්වා මතු බුදු බව ලබත්වා සාදු සාදු අප කළ පින් බලෙන් දුදනං හමු නොවේවා නිවන් දකිනාතුරු සුදන ඇසුරම වේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමි බන්තේ භූ සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු. හොඳයි විශේෂයෙන් අපි ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ඔබ හැම දෙනාටම මෙලව ඒ වගේම පරලොව සංසාර ගමන වාසනාවන්ත කරගන්නටත් සැපවත් කරගන්නටත් උතුම් වූ නිවන පිණිසත් මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා අපි නිවන් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු 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 වන්දනාමය කුසල බලයෙන් බුද්ධ පූජාමේ කුසල බලයෙන් බෝධි පූජාමේ කුසල බලයෙන් පිරිත් දේශනාමේ කුසල බලයෙන් භාවනාමේ කුසල බලයෙන් සීලමේ කුසල බලයෙන් අපල වූ දුරු මඟ හැරීවා රෝග පීඩා සංසිඳේවා කාය ශක්තිය මානසික සත්තිය දිනෙන් දිනම මගේ දියුණු වේවා කරන ලද මේ කුසල බලයෙන් නිවන් අවබෝධය ලැබේවා සාදු 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 හොඳයි එහෙමනම් මීට වඩා අපි කාල වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද කාලය දැන් ගොඩාක් දුරට ඉක්ම වෙලා ගිහිල්ලා තියෙනවා ඒ වගේ මාත් ටිකක් අසනීපෙන් ඉන්නේ ඉතින් වෙන තැනක නම් පූජාවට මම අද වඩින්නෙත් නැහැ මොකද මේ දවස්වල ටිකක් මට සෙම ගතිය වැඩි ටිකක් අර හාති ගතියත් වැඩි නමුත් අපේ පන්සල නිසා අපට අපේ දායකයන් කාරකාදීන් නිසා ගැටලුවක් නැහැ ඉතින් ඒ නිසා වැඩම කරන්නට යෙදුණු විශේෂයෙන් මගේ ආශිර්වාදය විශේෂයෙන් ලබා දෙන්නට අවශ්‍යයි කියන එක තමයි විශේෂයෙන් මම කල්පනා කරන්නට යෙදුණි වෙන දවස්වල තරම් මට ශක්තිය අඩුයි මොකද මේ පූජාව තියන්න අර කායික ශක්තිය ටිකක් අඩුකමක් තියෙනවා ඒ නිසා බොහොම අමාරුවෙන් තමයි පූජාව පවත්වන්නට යෙදුනේ ඉතින් අපි විශේෂයෙන් දැන් මේ පූජාව සිදු කිරීමේ අරමුණක් තියෙනවානේ විශේෂයෙන් අරමුණක් තියෙනවා ඒ අරමුණ සාක්ෂාත් කරගන්න තමයි විශේෂයෙන් මේක පැත්තකින් පිනක් සිද්ධ වෙනවා චෛත්‍ය රාජයන් වහන්සේට වෙනතන් ධාතුන් වහන්සේලාට යමක් පූජා කළාම ඒ පිනත් ඔබට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් අර ඉදි කරගෙන යන ඒ සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු එන හිටලා තියෙනවා මොකද පඬිත ආඳුරු ඇතුළු අපේ පුංචි හාමුදුරු ගොල්ලෝ බොහොම ආසීරුවෙන් අමාරුවෙන් තමයි අර ධර්මශාලා ගොඩනැගිල්ලේ ඉන්නේ ඉතින් මං හිතන්නේ සිල් ගන්න අයට සිල් ගන්න හැකියාවකුත් නැහැ ඒ අපහසුතාවයක් තියෙනවා ඉතින් ඒ නිසා ඉක්මනින් 15 කොටස හරි නිම කරගෙන උන්වහන්සේලාට ඒ සඳහා වැඩම කරන්න අවශ්‍යයි. ඉතින් ඒ නිමිති කරගෙන තමයි ඒ කටයුතු නිම කර ගැනීම සඳහා තමයි විශේෂයෙන් මේ පූජා විශේෂයෙන් පවත්වන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුගේ ආධාර උපකාරය සඳහා මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් අපේ දානපතින්ට මහ ලොකු දානපතින් නැහැ. නමුත් අපේ තරමක් දුරට හරි ඉතින් යමක් තියන අය මේකට අතහිත ගහලා මේ වැඩ කටයුතු ටික නිම කරගන්නට ශක්තිය ලබා දෙන හැටියට මේ අවස්ථාවේදී මම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැත්නම් තවත් දිගින් දිගට මේ මාගේ කටයුතු අපට සිදු කරන්න වෙනවා. මොකද මේ විහාරස්ථානයේ කිසිම ආදායම් මාර්ගයක් නැහැ. තිබිච්ච පොල් ගස් ටිකක් සංඝාවාස ගොඩනැගිල්ල හදනකොට අපට ඉවත් කරන්න සිද්ධ වුණා. කිසිම ආදායමක් දැන් මේ ප්‍රදේශයේ ගත්තම අනිත් පන්සල් වල මොනවා හරි ආදායම් මාර්ගයක් තියෙනවා. නමුත් මේ පන්සලේ එහෙම ආදායම් මාර්ගයක් නැහැ. ඉතින් ඒ නිසා විශේෂ අවධානයක් යොමු කළ යුතු විහාරස්ථානයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා පඬිත හාමුදුරන් වහන්සේගේ ඒ ශක්තියට
ශක්තියක් වෙන හැටියට මේ අවස්ථාවේදී හැම දිනාටම සිහිපත් කරමින් මේ පූජාවේ කටයුතු නිම කරන ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් හොඳයි එහෙමනම් හැම දිනාම ආශිර්වාද ලබා ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්ව අන්තරායෝ සුඛී දීඝායිකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. මට මුලින් මතක් කරන්න බැරුණු කාරණාවක් තියෙනවා. එකින්කට තමයි මතක් වෙන්නේ දැන්. ලොකු හාමුදුරුවෝ මතක් කරන්න බැරි වුණා. මොකද විශේෂයෙන් මේ පන්සල ආරම්භ කරන්නට යෙදුනේ වැවගෙදර ඥානින්ද හාමුදුරුවෝ. උන්වහන්සේත් මේ වෙනුවට අපවත් වෙලා. උන්වහන්සේට ශක්තියක් ලැබලා දුන්නේ තෙප්පනාවේ අනුරුද්ධ නායක මාහිම්පාණන් වහන්සේ. ඊළඟට කාලයක් මගේ ලොකු ස්වාමින් වහන්සේගේ කෙනිලිපදෙණියේ සේවලී නායක හාමුදුරන් වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේ රකුපල ආනන්ද මාහිම්පාණන් වහන්සේ මේ විහාරස්ථානයේ බාරකාරත්වයේ දරන්නට යෙදුණා. උන්වහන්සේත් අපවත් වුණා. ඒ වගේම ඊළඟට මේ විහාරස්ථාන විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු කළ අපවත් වී වදාළ හොරවඩුන්නේ රාජේන්ද්‍ර නායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊළඟට මගේ ගුරු ස්වාමින් වහන්සේ ඉලිපදෙණී සේවලී නායක මාහිම්පාණන් වහන්සේත් මේ අවස්ථාවේ සිහිපත් කරන විශේෂයෙන් උන්වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේලාගේ යැසීසුරු වඩා වර්ධනය කරගන්න හැටියටත් ඒ වාගේ උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උන්වහන්සේලාට නිවන් පිණිස මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු. වැඩම වදාළ අති ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම සාමවිහාරස්ථානයේ අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ සහ සීලුම මහා සංඝරත්නයගෙන් අවසරයි. මේ අවස්ථාවේදී අපි මාස 5කට අධික කාලයක් තිස්සේ විහාරස්ථික දායක සභාව, ඒ වගේම අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපේ තරුණ පිරිස එකතු වෙලා ලොකු වෙහෙසක් ගත්තා අපිට මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ පින්කම සාර්ථක කර ගැනීමට. ඉතින් අපි අද දිනේදී ඒක අපි මල්පල ගන්නන මොහොතක්. ඉතින් ඒ සඳහා අපේ නායක ස්වාමීන් වහන්සේ අපේ විහාරස්ථානයේට වැඩම කරලා අපට ඒ පින්කම සාර්ථක කර ගැනීමට සහයෝගය දුන්නු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට මේ අවස්ථාවේදී අපි පාද අභිවන්දනාවෙන් ඒ වගේම පුණ්‍යානුමෝදනා කරනවා විහාර සමස්ත විහාරස්ථ දායක සභාව වෙනුවෙන්. උන්වහන්සේට চিරාත් කාලයක් අපේ ශාසනය කටයුතු කර ගැනීමට ශක්තිය හා ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා කියලා මේ අවස්ථාවේදී අපි සමස්ත දායක සභාව වෙනුවෙන්ම උන්වහන්සේට පුණ්‍යානුමෝදනා එකතු කරන ගම, ඒ වගේම අපේ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඊ타ත්ම සුවිශේෂී කටයුත්තක් මේ සඳහා ලොකු වෙහෙස මානසිකයක් දැරුවා. උන්වහන්සේටත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන සමස්ත දායක සභාව වෙනුවෙන්ම උන්වහන්සේටත් පුණ්‍යානුමෝදනා එකතු කරනවා. ඒ වගේම විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරි මණ්ඩලය, ඒ වගේම කාර්ය සභිකයන්, ඒ වගේම සමස්ත විහාරස්ථානයේ සියලු දෙනාටමත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා මේ මොහොතේදී අපට මෙම චෛත්‍ය රාජානන් වහන්සේගේ පින්කම සාර්ථක කර ගැනීමට ඔබ තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දීම පිළිබඳව, ඒ වගේම හලාවත ප්‍රදේශයේ සිටින සීලුම ව්‍යාපාරික කටයුතු කරන අපේ හිතවත් පිරිසව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා අපේ චෛත්‍ය රාජානන් වහන්සේගේ පින්කම සාර්ථක කර ගැනීමට.
මේ මොහොතේදී ඒ සියලු දෙනාටම අපගේ දායක සභාවක් වෙනුවෙන් සියලු දෙනාටම පුණ්‍ය ආනන්දනා එකතු කරනවා මේ මොහොතේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සතුට සෞභාග්‍ය උදා වේවා කියලා අපේ හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ මොහොතේදී අපේ විහාරස්ථානයේ පැමිණි සියලු දෙනාටම අපි ඊ타මාත්ම ආදරෙන් සහ ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපි සුළු සංග්‍රහ කටයුත්තක් මේ මොහොතේ විහාරස්ථානයේ තුල සැකසෙමින් පවතිනවා. ඒ නිසා ඒකත් ඔබ සියලු දෙනාම භුක්ති විඳලා අපට සතුටක් සහ සොම්නසක් අපට ලබා දෙයි කියලා විශ්වාසය අප තුළ තියෙනවා. ඒ නිසා ඒක එම සංග්‍රහ කටයුත්ත ලබා ගන්නා මෙන් ඊ타මාත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් ඔය සියලු දෙනාටම මතක් කරනවා. ඒ වගේම නැවතත් අපේ ලොකු හමුදුරන් වහන්සේට අපේ පුණ්‍ය ආනන්දනා එකතු කරන ගමන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා මේ අවස්ථාවේදී අපේ හදවතින්ම ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.